ආයුබෝවන්. ජයසිත ඖෂධ නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ අපේ ගියවත්තේ ඉතාම සරල වැඩෙන නමුත් ඖෂධීයකින් අග්‍රගණ්‍ය පලා වර්ගයක් ගැන. ඒ තමයි තම්පලා. දේශීය වෙදකමට අනුව රුධිරය පිරිසිදු කරන්නත් ශරීරයේ අධික රශ්මිය නිවන්නත් තම්පලා වලට තියෙන්නේ පුදුමාකාර බලයක්. අද මේ විනාඩි කිහිපය තුළ තම්පලා වල අපි නොදන්න රහස් ගුණාංග රසක් ඔබ වෙත ගෙනෙන්න මම සූදානම්. ලංකාවේ අපිට ප්‍රධාන වශයෙන් තම්පලා වර්ග දෙකක් දකින්න ලැබෙනවා. ඒ තමයි රතු තම්පලා සහ කොළ තම්පලා. මේ දෙකේම පෝෂණ ගුණය ඉතා ඉහළයි. රතු තම්පලා වල යකඩ ප්‍රතිශතය තරමක් වැඩි අතර කොළ තම්පලා ශරීරයේ සිසිල් කිරීමට වැඩි වශයෙන් දායක වෙනවා. මේ ශාකය ඉතා වේගෙන් වර්ධනය වෙන නිසා ඔබේ ගෙවත්තේ කුඩා ඉඩක වුවත් මේ පහසුවෙන් වගා කරගන්න පුළුවන්. තම්පලා වල තියෙන ප්‍රධානම ගුණය තමයි ලේ පිරිසිදු කිරීම. රුධිරයේ තියෙන අහිතකර විෂ ද්‍රව්‍ය ඉවත් කරලා රුධිරය පිරිසිදු කරන්න මේට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ වගේම යකුඩු බහුල නිසා ලේ අඩුකම හෙවත් රක්ත හීනතාවයට තම්පලා කියන්නේ හොඳම ඔසුවක්. ඔබ සතියකට දෙවරක් තම්පලා ආහාරයට ගන්නවා නම් ඔබේ සමේ පැහැපත් බව සහ නිරෝගී බව ඉබේම ලැබෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල තියෙන අධික රශ්මිය නිසා ශරීරයේ ඇතිවන දාහය නිවන්න තම්පලා වලට පුළුවන්. මුත්‍ර දැවිල්ල, ඇස් දැවිල්ල සහ ශරීරයේ හන්දිපත් රුධාබ වැනි උෂ්ණාධික රෝගී තත්ත්වයන්ට තම්පලා මහඟු සහනයක් ලබා දෙනවා. එය ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් සිසිල් කරමින් ක්‍රියාකාරීත්වය ක්‍රමවත් කරනවා. බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි පලා වර්ගයේ වැඩි වෙලාවක් පිසීම. තම්පලා පිසීමේදී මතක තබාගත යුතු වැදගත් කරුණක් තියෙනවා. එහි ඇති විටමින් සහ ඖෂධීය ගුණය ආරක්ෂා කරගන්න නම් මදගින්නේ ඉතා කෙටි වේලාවක් පමණක් මෙය පිසගත යුතුය. ආම පොල් ස්වල්පයක් සහ දෙහි බිඳු කිහිපයක් එකතු කිරීමෙන් මෙහි ඇති පෝෂණය ශරීරයට උරා ගැනීම තවත් පහසු වෙනවා. ඉතින් නිරෝගී පරපුරක් වෙනුවෙන් අපේ දේශීය පලා වර්ග ආහාරයට ගන්න ඔබත් හුරු වෙන්න. මෙම වීඩියෝ වැදගත් කියලා හිතනවා නම් ඔබේ හිත මිතුරන් සමග ෂෙයා කරන්න අමතක කරන්න එපා. ජයසිත ඖෂධ අරණ සමගින් දිගටම රැඳී සිටින්න. ඔබට තෙරුවන් සරණයි.